මාව කොන් වෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් අපි විමසලා තිබ්බා. මේක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් පීඩා විඳින ප්‍රශ්නයක්. මේකේ තියෙනවා මෙහෙම පැති දෙකක්. හීන අදහස් තියෙන පහත් ගතිගුණ තියෙන මිනිස්සු අතරේ නම් කොන්වීමම හොඳයි. ඒ බඳු මිනිස්සු අතරේ අපට තැනක් නොලැබෙන එකම හොඳයි. ඒ නිසා එහෙම පිරිසක් අතරේ කොන් වුණාට පොඩ්ඩක්වත් කනගාටු වෙන්න දෙයක් නැහැ. අනේ ඒක මට කොච්චර එකක්ද මේ හීන අදහස් තියෙන පහත් වැඩ කටයුතු තියෙන මිනිස්සු අතරේ මට නම් තැනක් ඕනේ නැහැ. එහෙම හිතන්න. හැබැයි උතුම් අදහස් තියෙන යහපත් මිනිස්සු අතරේ අපි කොන් වෙනවා නම් ඒකට ගොඩාක් වෙලාවට හේතු වෙන්නේ අපේම කර්මයක්. කර්ම විපාක ගැන සියල්ලම අවබෝධ කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා සංසාර ගමනේ ගොඩාක් හිස් කතාවෙන් කල් ගත කරපු අය මේ මනුස්ස ජීවිතය උපදිනකොට අර හිස් කතා කරපු එකේ සැහැල්ලුම කර්ම විපාක විදිහට එයා කතා කරන වචන කවුරුත් ගණන් ගන්නේ. එයාව නිකම්ම ප්‍රතික්ෂේප වෙනවා. අනික් එකට එකතු වෙලා ඉන්න පිරිස එයාගේ වචනවලට කිසි අවධානයක් දෙන්නේ ප්‍රතික්ෂේප වෙනවා. එතකොට අපිට ප්‍රතික්ෂේප වීමේ වෙහෙස එන්න එක හේතුවක් අපිව පෙර සංසාර ගමනේ හිස් කතාවෙන් කල් ගෙවලා අපේම කර්මයක්. සසර එනකොට වැරදි කාම සේවනය කරපු අයට ඒකේ සැහැල්ලුම විපාකයක් විදිහට මනුස්ස ජීවිතයට එනකොට ආදරය, දයාව, සෙනෙහස, හිතවත්කම ලැබෙන්නේ. එහෙනම් අපි පිරිසක් අතරට යන්න ආස කළාට ඒ පිරිස අපිව ප්‍රතික්ෂේප කරනවා නම් අපිව ඈත් කරනවා නම් එයාලගේ හිතවත්කමට අපිව ගන්න නැත්තම් සමහරවිට ඒක අපේ වැරදි කාම සේවනයක විපාකයක් වෙන්නත් පුළුවන්. අපි ඒක අඳුනගමු. යහපත් අදහස් තියෙන හොඳ මිනිස්සු අතරේත් අපි ප්‍රතික්ෂේප වෙනවා නම් හිතින් වෙහෙස විඳ විඳ ඉන්න එපා. තේරුම් ගන්න මෙච්චරයි. මාව මෙහෙම කොන් වෙනවා ඇත්තේ මාව ප්‍රතික්ෂේප වෙනවා ඇත්තේ මගේම පෙර සංසාරේ වැරදිවලටනේ. මං ඒ මගේ වැරදිවල කර්ම විපාක ටික ගෙවලා දානවා. ඒක ගෙවි යනකම් මං ඉවසනවා. මගේ කර්මය දැඩි නම් මම මොනව කරන්නද? කම්මන් දල්හං කින්ති කරෝමි දානේ